ජපන් වලට යවනවා ලක්ෂ 40ක් විතර වේදේවා සම්පූර්ණ වේදම. පන්ති ගාස්තු නම් 40000ක් විතර එනවා පුතා. වා මුලින්ම ලක්ෂ 5ක් ගන්න ලියාපදිංචි වෙන්නකෝ. මේ ආත්මිනාවට මේ යන විදිහ නම් ජපන් යන්න හම්බෙන්නේ නැහැ. මුන් එක්ක හිටියොත් නම් කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ යකෝ. හැමතැනම බොරුවනේ. හැමතැනම බොරුව කරන්නේ. පුතේ මිස් මම දැන් තමයි ටෝකියෝ වලට ආවේ. මට ජපානයට යන පාර පෙන්වන්න මිස්ලට ගොඩාක් ස්තුතියි. මට සතුටුයි පුතේ ඔයාගේ ජපානය යන්න හීනෙට උදව් කරන්න ලැබිච්ච එක ගැන. එහෙනම් ඉතින් අද ඉඳන් ඔයා අලුතෙන් පටන් ගන්නවා වගේ ජපාන් ජීවිතයට සුබපතනවා. මේ ජපාන් යන කෙනෙක් වෙන්නේ. අද මේ බොරුවට අනිත් කට්ටිය වගේ ජපාන් යන කෙනෙක්ද? පන්තියට අච්චරයි වීසයකට අච්චරයි අරකට මෙච්චරයි බොරුන හැමතැනම තියෙන්නේ. ඇයි පුතා මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ? මට මේ ජපාන් යන තැන් වලින් රැවටිලා මේ පාවෙලා තියෙන්නේ. එන්නකෝ පුතා අපිට වාඩි වෙලා කතා කරමු. මෙතනින් වාඩි වෙන්න පුතා. දැන් කියන්නකෝ මොකක්ද ඔයාගේ ගැටලුව කියලා? මුළු ලංකාවේ වටේම ගියා. ඊට පස්සේ ක්ලාස් එකට මෙච්චරයි වීසයකට මෙච්චරයි අල්ලි මයිල්ල නෙමෙයි මරණදයි පාවෙලා තියෙන්නේ. යන යන හැමතැනින්ම ලස්ස 40 50 ඉල්ලනවා මිස්. මල්ලා දැන්ට එච්චර නැහැ. ඒ වුණාට මට කොහොම හරි ජපානට යන්න ඕනේ. දැන් ඔයාලට ජපානයට යන්න ඕනේ. අපිට පුළුවන් පුතේ ඔයාගේ ඔය ජපානයට යන හීනේ හැබැයි කරලා දෙන්න. මේ නම්බර් එකට කෝල් එකක් දීලා ඔයා BNE එකට එන්නකෝ. අපි එහෙදි හම්බෙලා කතා කරමු. හරි මිස්. මම හෙට උදේම එන්නම් එන්න. මිස් මට අර ඊයේ ඉන්න කියලා කිව්වේ. ඊයේ හරි. එන්න අපි කිට්ස් එක කතා කරමු. සර් මට මෙයා මේ ඊයේ හම්බුනේ. එයාට මේ ස්ටුඩන්ට් වීසා වලින් ජපානයට යන්න ඕනේ. ටිකක් ප්‍රශ්න ගොඩක් වෙනවා තියෙන චුට්ටක් කතා කරමු. හරි. එතකොට කියන්නකෝ මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. සර් මට ස්ටුඩන්ට් වීසා වලින් ජපානයට යන්න ඕනේ. අත්යන් වලට ගියා සර් ඒ මේ ලොකු ලොකු ගණන් ඉල්ලනවා. සම්පූර්ණ ලක්ෂ 40ක් විතර ඉල්ලනවා සර්. ලක්ෂ 40ක් යනවා කියලා නේද? 40ක් නම් යන්නේ නැහැ. ඉතින් හැබැයි ඔය ඔක්කොම ලක්ෂ 30කට විතර කරගන්න පුළුවන්. ක්ලාස් එක ගත්තාම ඇත්තටම අපේ ක්ලාස් එක ෆ්‍රී. ජපානයට යන දවස වෙනකන් පන්තිය ඕගොල්ලන්ට නොමිලේ හම්. ඔතන ෆයිනෑන්ෂල් කන්සල්ටින් ඒ කියන්නේ මූල්‍ය උපදේශන ඒ කියන්නේ ෂෝමනි කරන ටික ඉඳලාම තමයි කියන්නේ. ඒකයි ඊට අමතරව ජපානයට ගිහිල්ලා මාස දෙකක වියදමත් එක්ක. එතෙන්ට ලක්ෂ 2ක් විතර වියදම් වෙයි. ඒ දෙකයි එයා ටිකට් එකේ සල්ලි හැම වියදමක්ම ලක්ෂ 30කට කරගන්න පුළුවන්. සර් මම හිතනවා මුලින්ම කීයක් ගෙවන්න ඕනේද? මෙහෙමයි ඔයා එහෙම වුණොත් මුලින්ම ඇවිල්ලා අපේ පන්තියට සහභාගී වෙන්න. මොකද අපි ඇත්තටම මූලික අයගැරීමක් නැහැ. සාමාන්‍ය ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉතින් මූලික අයගැරීමක් නැහැ. ඉතින් අන්තිමට ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ඔයා ඉන්ටර්විව් එකක් පාස් වෙන තැනට එනකන් රුපියලක්වත් ඔයාට වියදමක් නැහැ. පරිසරය නම් මම මම යාළුවෙක් ඉන්නවා මයික් කරන්නේ මෙයාට. ඔයාටත් තියෙන්නේ මේ වගේ තැන් වල ගිහිල්ලා හොඳ වෙච්ච හේනයක් නම් එන්න BNE එකට අපි ඔයාගේ සකුරා සීනේ කොළ පාටි පාට.